නොහිතපු විදිහට මට ඊයේ රෑ කතා කරලා මගේ ගෝලෙක්ගේ තාත්තා කෙනෙක් සර් අපිට මූත් කරගන්න විදිහක් නැහැ මේ වෙනුවෙන් සර් කරන මොන හරි දෙයකට මේක පාවිච්චියට ගන්න කියලා මට මුදල් වගේක් එවලා තිබ්බා. ඉතින් මම තීරණය කරා ඒකෙන් කරන්න පුළුවන් හොඳම දෙයක් මේ වෙලාවේ කරන්න ඕනි කියලා. මම උදේම සෙන්ටර්ස් 3ක් තියෙන තැන් හොයාගෙන ගියා. එකක් තමයි හුණු කැටේ පන්සල, අනිත් එක පල්ලෙතැන්න ඉස්කෝලේ, එතකොට අනිත් එක දඹගහ මුදුන පන්සල. මේ තුන බලන්න තමයි මම ගියේ. සෑහෙන්න කැඩිලා පාර ගණ්ඩ දෙයක් නෑ නන්නත්තාර වෙලා එහෙ. මමයි මගේ යාළුවෙක් පුස්සැල්ල ඉස්කෝලේ වැඩ කරන එයයි ඒ ඉස්කෝලේම වැඩ කරන ස්වාමින් වහන්සේ එක්ක තමයි ගියේ. මන්නම් මේ ගමනට යන්න ප්‍රධානම හේතුව වුණේ මෙන්න මේ කමෙන්ට් එක බලන්නකෝ. මේ අපේ පුස්සැල්ල පාසලේ විදුහල්පතිතුමිය අපේ ශාමලි මැඩම්, අපේ ආදරණීය ශාමලි අක්කා. ඉතින් තත්ත්වය බලන්න කියලා අපි තුන් දෙනාත් එක්ක පිටත් වෙලා එහි පැත්තට ගියා. නිකම්ම යන්න හොඳ නැති නිසා අත්‍යවශ්‍යයි කියලා අපිට ඒ වෙලාවේ හිතුණු දේවල් ටිකක් අරගෙන තමයි අපි මුලින්ම ගියේ. කොයිම වෙලාවකවත් අපි ඒගොල්ලෝ ඉන්න තැන ඇතුලේ ඡායාරූප වීඩියෝ ගත්තේ නැහැ. ඒ ඉන්නෙත් අපි වගේම මිනිස්සු, අපි වගේම අය. ඒක නිසා ඒ අරන් යන දේවල් මේකේ ඇති, යන විදිහ මම සඳහන් කරලා ඇති. නමුත් ඒ දෙනේවා ඇතුලේ ඒගොල්ලෝ ඉන්න විදිහ, ඒ ෆොටෝ කිසිම දෙයක් ඕගොල්ලෝ පුළුවන් තරම් උත්සාහ කරන්න එහෙම ෆොටෝස්, වීඩියෝස් ඇතුලේ නොගෙන ඉන්න. අපි ඒ සෙන්ටර්ස් වලට ගියපුවාම ඒ හැම සෙන්ටර් එකකම ග්‍රාම නිලධාරී මහත්මයෙක් හිටියා. ඒගොල්ලෝ හරහා තමයි හැම දෙයක්ම පාලනය වෙන්නේ. එයාලා කිව්වා මේ දේවල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට දෙන්න කියලා. ඉතින් අපි අබංගම් කෝරළේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අපි අරන් ගියපු දේවල් ටික ඒ වෙලාවේ පරිත්‍යාග කරා. හැබැයි මේ දුන්නේ කවුද කියලාවත් දන්නේ නැහැ. ඒගොල්ලෝ මාව වඳුරන්නෙත් නැහැ, මං යාළුවා වඳුරන්නෙත් නැහැ. ගෙනිච්ච ටික දුන්නා. අනිත් අතට මං ආවා හේතුව තමයි ගෙනිච්චේ වතරේ අත්‍යවශ්‍යම දේවල් කීපයක් තිබුණේ නැහැ. මෙන්න මේ දේවල් තමයි ඒ වෙලාවේ ඒගොල්ලන්ට අඩුවෙන් ලැබිලා තිබුණේ. ඕගොල්ලන්ට පුළුවන්කමක් තියෙනවා නම් පර්සනලි ඒ තැන් විසිට් කරලා මොනවද ඕනේ කියලා දෙන්න. කරුණාකරලා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට ගිහිල්ලා මේ වෙනකොට ලැබිලා තියෙන්නේ මොනවද, ලැබිලා අඩු මොනවද කියලා අහලා අන්න ඒවා දෙන්න. මේ වෙලාවේ ඒක සෑහෙන්න වටිනවා. නැත්තම් කිසිම ගැටලුවක් නැහැ. ඔයගලන්ට දෙන්න පුළුවන් ඕනම දෙයක් මේ වෙලාවේ දෙන්න. අර විදියට හොයලා බලලා දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මේ වෙලාවේ හැටියට ඒක මාරම විදිහට වටිනවා. උවමනාම දේවල් ඒගොල්ලෝ අතරට ලැබෙනවා. මේ තියෙන්නේ එගොඩ පුස්සැල්ල. සම්පූර්ණයෙන්ම ඒ ගම නායකීලා තියෙන්නේ. ඒ කන්ද පැත්තක්ම නායකීලා තියෙනවා. මෙන්න මේ විදිහට මේ ගමේ කට්ටිය බොහොමයක් අයත් මෙන්න මේ අවතැන් කඳවුරු වල එහෙමත් නැත්නම් මේ දැනට තියෙන සෙන්ටර්ස් වල ඉන්නවා. ඔන්න ඔය ආකාරයට අද දවසේ පුළුවන් විදිහට අපි පුළුවන් සුළු දෙයක් කරා.